මම පැයක ඉඳන් බලන් ඉන්නේ. මම පැයක් තිස්සේ බලන් ඉන්නේ. I have been waiting for 1 hour. ලස්සන පැටර්න් එකක් තියෙන්නේ. හරිම ලේසි. have been. දැන් මම කිව්වා මම පැයක් තිස්සේ බලාගෙන ඉන්නවා. මම පැයක් තිස්සේ බලාගෙන ඉන්නවා. අපේ sentence pattern එක තමයි have been. මට අපි කියනවා මම. I have been. බලාගෙන ඉන්නවට waiting. for 1 hour. කොච්චර කාලයක්ද? 1 hour. අපේ කාලයට කලින් අපි දාන්නේ for 1 hour. I have been waiting for 1 hour. අපි තවත් උදාහරණයක් ගමු. මම පැය දෙකක් තිස්සේ උයනවා. sentence pattern එක මොකද්ද? have been. මම නම් I have been cooking. උයනට අපි කියන්නේ cooking. කොච්චර කාලයක්ද? පැය දෙකක්. for 2 hours. 2 hours. පැය දෙකට කලින් අපි දාන්නේ for. I have been cooking for 2 hours. අපි ගමු මෙන්න මෙහෙම example එකක්. මම පැයක ඉඳන් කතා කරමින් ඉන්නේ. මම පැයක ඉඳන් කෝල් එකකින් ඉන්නේ. කොහොමද කියන්නේ? මම නම් I. sentence pattern එක have been. කතා කරනවට talking. කොච්චර කාලයක්ද? පැයක් නම් for 1 hour. අර කාලයට කලින් for දාන්න ඕනේ. මේක හරිම ලේසි. English හරිම ලේසි. I have been talking for 1 hour. තව sentence එකක් හදමු. මම පැය භාගයක් තිස්සේ පාඩම් කරමින් හිටියේ. ඉන්නේ. I sentence pattern එක I have been පාඩම් කරනවට studying. I have been studying for 30 minutes. එහෙනම් හදන්න මෙන්න මේ වාක්‍ය. මම පැයක් තිස්සේ drive කරගෙන ඉන්නේ. මම පැයක් තිස්සේ driving කර ඉන්නේ. මම පැයක් තිස්සේ වාහනේ පදමින් ඉන්නේ. හදන්න බලන්න sentence pattern එකත් එක්ක.